වාරි මහිම අපේ උරුමය ව්‍යාපෘතිය යටතේ අපේ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන ව්‍යාපෘති වලින් එකක් විදිහට අපි මේ ව්‍යාපෘතිය තෝරගෙන තියෙනවා. 1981 අවුරුද්දේ මේ ප්‍රදේශයේ පදිංචි ජනතාව ඉවත් කළා උන්ට ඉඩම් ලබා දීලා මේ භූමිය වෙන් කරගෙන තියෙනවා මේ ජලාශය ඉදි කරන්න. ඊට පස්සේ 2016 17 අවුරුදු වල මූලික කටයුතු ආරම්භ කරත් එතනින් එහාට වැඩ කටයුතු කෙරෙලා නැහැ. අපිට දැනෙන විදිහට අඩි 35ක් විතර උස බැම්මක් ඉදි වෙන විශාල ජල ප්‍රමාණයක් ඉවර කරන්න පුළුවන් ලොකු ජලාශයක් විදිහටයි මෙතන ඉදි කරන්න සැලසුම් කරලා තිබිලා තියෙන්නේ. ගොවි ජනතාව 350කට විතර ගොවින් 350කට විතර ජලය සපයන්න පුළුවන්. ඒ වගේම ප්‍රදේශයේ ජනතාවට පානීය ජලය ලබා දෙන්න පුළුවන් ව්‍යාපෘතියක් විදිහටයි මේ ක්‍රියාත්මක කරන්නේ. මෙතනින් පහළ තියෙනවා තව අමුණු 3ක්. ඒ අමුණු 3ෙත් වහින කාලෙට විතරයි වතුර එන්නේ. අපි මේ ජලාශය හදාගත්තොත් මේ වතුරට ඉතුරු කරගෙන ඒ අමුණු වලට අවශ්‍ය පරිදි ජලය නිදහස් කරලා ගොවි ජනතාවට මෙතනින් පහළ ඉන්න අයටත් ඒ පහසුකම් සැලසීමේ හැකියාව තියෙනවා. ඒ නිසා අපි මේ පිළිබඳ මූලික කටයුතු වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ මේ දක්වා කරපු කටයුතු අධීක්ෂණය කරලා තාක්ෂණික කාරණා පිළිබඳ සැලකිලිමත් වෙලා වසර 2ක් ඇතුළත මේක හදලා නිම කරන්න බලාපොරොත්තු වෙන තමයි අද අපි මේ නිරීක්ෂණයට සහභාගී වෙලා ඉන්නේ. වාරි මහිම අපේ උරුමය.